Google Maps පාවිච්චි කරනකොට සුපිරිම ආරංචියක් තියෙනවා. ඉතින් දශකයකට විතර පස්සේ ආපු ලොකුම අප්ඩේට් එක 2020 මාර්තු මාසේ නම් ඕගොල්ලන්ට ලැබෙනවා. මේක පළවෙනි දේ තමයි immersive view එක. ඉතින් මේක හරහා ඔයාලට යන පාරවල් 2D විදියට නෙවෙයි 3D විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆීචර් එකේ ඔයාලට තියෙන buildings, towns වගේ හැමදේම 3D විදියට මැප් එකේ පේනවා. ඒ වගේම ඔයා ඉන්න ඒරියා එකේ weather එක, වාහන තත්පරයක් ලයිව් බලා ගන්න පුළුවන්. ඉතින් දෙවෙනි ෆීචර් එක තමයි Ask Map ෆීචර් එක. Gemini AI integration නිසා ඔයාට දැන් මැප් එකත් එක්ක chat කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අද රාට යන්න හොඳ රෙස්ටොරන්ට් එකක් කියන වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒක තියෙන දත්ත පරීක්ෂා කරලා ඔයාට ගැලපෙනම තැන හොයලා දෙනවා. ඒ වගේම අපිට ගොඩක් වෙලාවට කොහේ හරි ගියාම එන්ට්‍රන්ස් එක හොයාගන්න අමාරුයිනේ. ඉතින් මේ අලුත් අරයිවල් ගයිඩන්ස් එකෙන් හරියටම බිල්ඩින් එකට ඇතුළු වෙන්නේ කොහෙන්ද, වාහන නවත්තන්න පුළුවන් පාකින් තියෙන්නේ කොහෙද වගේ තැන් පැහැදිලිවම පෙන්වනවා. ඒ වගේම පාරේ තියෙන ලේන්ස්, පදිකමාරු සහ පුවරු පවා දැන් හරිම තාත්වික විදිහට මැප් එකේ පේනවා. ඒ නිසා වැරදි පාරවල් වල යන එක දැන් ගොඩක් අඩුයි. හැබැයි පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා Google account එක ලොග් වෙලා නැත්නම් මැප් එක බැලුවොත් රිවිව්ස් සහ සමහර විස්තර ඔයාට පේන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ලොග් වෙලා ඉන්න.